වංගුමුදා නදිය ළඟ ඉඳලා උපසේන හාමුදුරුවෝ Tamanගේ භික්ෂු පිරිසත් එක්ක එනකොට බුදුරජාණන් වහන්සේ සංඝයා ප්‍රතික්ෂේප කරනවා. වංගුමුදා නදියයි සවැත් නුවරයි කොච්චර දුරද බලන්න. එහෙමයි. පයින්ම ආවට පස්සේ කියනවා මේ ඔය උපසේනට යන්න කියන්න Tamanගේ පිරිසත් අරගෙන මෙහි ඔය වගේ ഘോഷාකාරී තත්ත්වයක් ඇතුළේ මෙහි ඉන්න බෑ. ආනන්ද වහාම යන්න කියන්නේ හිටපු දිහාටම. කිව්වම අර ඒ භික්ෂු ඒ බලන්නේ සංඝයාගෙත් තිබුණු හික්මීම. උන්වහන්සේ අහන්නේ මෙච්චර දුර ඉඳලා ආවම මොකටද මේ අපි වෙලව ගන්නෙ? අපි ආයේ මේ පැත්තකවත් ඉන්නේ මේ තමයි අවසාන හමු වීම. ආයේ අපි එන්නේ මෙහෙට. අපියන් යන්න කියලා එක්කරගෙන ගියේ අර උපසේන හාමුදුරුවෝ කියනවා කමන්නේ ඉතින් අපි හිටපු දිහාටම වඩිමු කියලා අර ශ්‍රාවක සංඝයාටත් කියලා දැන් බුදුරජාණන් වහන්සේ වචනයක් පාවිච්චි කරන්නේ මේ හිටපු දිහාටම යන්න කියන්නේ. වංගුමුදා නදියට යනකම් කතා කරලා නැහැ. එතෙන්ටම ගිහින් තමයි වාඩි වෙලා එක දිගට ගිහින් තියෙනවා නතර නොකර. වංගුමුදා නදිය ළඟට ගිහින් වාඩි වෙලා කියනවා අපිට එන්න ඕනේ අපේ වරදට. ශාස්ත්‍රුන් වහන්සේගේ වරදකට නෙමෙයි. අපි භාග්‍යතුන් වහන්සේට මනාප විදියට එතන හැසිරුන්නේ. එහෙමයි. ප්‍රතිපත්තියට මනාප විදියට අපි හැසිරුන්නේ. ඒකයි අපිව ප්‍රතික්ෂේප වුනේ. ඒ නිසා අපි අපේ වරද හදාගමු කියලා අවබෝධයටපත් වුණාට පස්සේ වංගුමුදා නදිය දිහා බලලා භාග්‍යතුන් වහන්සේ කියනවා දේශනා කරනවා ආනන්ද අර වංගුමුදා නදිය කොච්චර ලස්සනද. ඔය ලස්සනට වඩා ලස්සනයි කියන ඔය වංගුමුදා නදිය ඇසුරු කරන ශ්‍රාවක සංඝයාගේ සිත මං හරි කැමතියි කියනවා. වංගුමුදා නදිය ළඟ ඉන්න රහතන් වහන්සේලා හමු වෙන්න කියනවා. එහෙමයි. ආනන්ද පණිවිඩයක් යවන්න සංඝයාතේ ඒ වංගුමුදා නදිය ළඟ ඉන්න රහතන් වහන්සේලා මුණ ගැහෙන්න තථාගතයන් වහන්සේ අදහසකින් ඉන්නවා කියලා. දැන් ඉස්සෙල්ලා එළව ගත්තා. දැන් කියලා ගෙන්න ගන්නවා. ඒක තමයි නායකත්වය. ඒ කියන්නේ අවශ්‍යතාවයේදී හරි ඍජු උත්තර තියෙනවා. ඒවා සමහර විට මේ කෙලෙස් සහගත ලෝකයට ඉච්චර මනාප නැති වෙන්න පුළුවන්. නමුත් ඒ උත්තරය ඇතුලේ එයාව නිකෙලස් කරන බීජයක් තියෙනවා. එයාව නිකෙලස් කරන්න පුළුවන් හයියක් ඒක ඇතුලේ තියෙනවා. එතකොට ඒ සමහර බැලු බැලමට ඒක අමනාප සහගත ප්‍රතිචාරයක්. ඒක එහෙම නොකළා නම් හොඳ. දැන් වංගුමුදා නදිය ඉඳලා සතපුම් ගානක් දුර ගෙවාගෙන ආපු භික්ෂුවක් ඒ වෙලාවෙම හරවලා නොයවුවා නම් හොඳයි කියලා හිතෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. නමුත් ඒක හරි අශ්‍රීමත් දෙයක්. මොකද ඒක තමයි අර භික්ෂුන් වහන්සේලාගේ අතුලාන්තය තුල නැවත නැවත තමන්ව ලෝකෝත්තර මාර්ගයට එකතු කරන්න හයිය වුණේ. ඒකයි සානසල කිව්වේ අපි මේ අපිට හැරිලා එන්න උනේ අපේ වරදට. අපි සමහර එක්තරා අවස්ථාවකදී අර කවුදර මාළුකාරයෝ වගේ කෑ ගහන්නේ. ඔව් ඒක නිතරම භාගතුන හරි නිශ්ශබ්දතාවය අගය කළානේ. ඉතින් හැම වෙලාවම සමහර වෙලාව එක තැනක තියෙනවා ශාලිකානවා සාරිපුත්තයන් වහන්සේත් පිටමන් කරනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ ආතුමා කියලා සූත්‍රයක් තියෙනවා. ඒක නිල්ලිවණේදී මේ සාරිපුත්තයන් වහන්සේ කෑ ගැහුවට නෙමෙයි. සාරිපුත්තයන් වහන්සේ කාපු 500නේ කෑ ගහන්න පටන් ගත්තේ සිවුරු නමනකොට අලුත පැවිදි වෙච්ච අයනේ. ඒක පාර නිසරණයට ආවා කියලා ඒක පාර මේ පැවිදි ගුණ ධර්ම මෝරන්නේ නැහැ. එහෙමයි. ඉතින් ටික ටික නිමෝරන්නේ. එතකොට මේ ඒක අර සංඝයා අතර මේ බුද්ධ ශාසනය පිහිටවන්න ඒක උදව් කරනවා. නැතුව ඒ શબ્දයත් එක්ක බුදුරජාණන්සේට කිසි ගැටුමක් නැහැ. එහෙමයි. දෝමනසයකට ගන්න නැහැ හිතේ. උන්වහන්සේ හේතුඵල වශයෙන් සමුදය සත්‍යය නිරෝධ සත්‍යය සම්පූර්ණයෙන් අවබෝධ කරපු කෙනෙක්. උන්වහන්සේ තුල දෝමනසයක් නැහැ. හැබැයි අර ඒ විදිහට ප්‍රතිචාර දැක්වුවාම අර සංඝයා තුල ඒක පිහිටන්න ගන්නවා. එහෙමයි. යම් කිසි අර අභ්‍යන්තරික මේ අභිවදනයේදී කතා කරනකොට යා තුල යම් සංයමයක් එන්නේ භාගතුන් වහන්සේ දක්වන ප්‍රතිචාරය උදව් වෙනවා. ඒ එහෙනම් උන්වහන්සේ රෞද්‍ර වචනයක් පාවිච්චි කරා නම් ඒ රෞද්‍ර වචනේ පවා එයා කිරිය කරුණාවෙන් අද නම් එහෙම නැහෙනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අද තමන්ව ඔසවා තබන්නත් අනුන්ව හෙලා දකින්නත් තමයි නායකයෙක් අද නම් සමහර විට වචන පාවිච්චි කරන්නේ. නමුත් භාගතුන් සමන්ව හුවා දක්වන්නත් අනුන්ව හෙලා දකින්නත් නෙමෙයි වචන පාවිච්චි කරේ. එයාව මඟඵල කරා එකතු කරන්නයි භාගතුන් වචන. අවබෝධය පිණිසමයි. දැන් ඒ සමහර තැන්වල සාරිපුත්තයන් වහන්සේ පව ප්‍රතික්ෂේප කරන. ඒක සාරිපුත්තයන් වහන්සේත් කියන්නේ මේ මම පළවෙනි ශ්‍රාවකයනේ. ඇයි මට මේ විදියට කතා කරන්න කියලා සාරිපුත්තයන් වහන්සේත් කවදාවත් හිතලා නැහැ. සංඝයාත් අරගෙන සාරිපුත්තයන් වහන්සේ ආතුමා කියන නෙල්ලිවණින් එළියට පිට වෙලා යනවා. ඒ පිට වෙලා යනකොට නැවත භාගතුන් වහන්සේ සංඝයා පිළිගන්නවා. ඒක හරි ලස්සන දෙයක් තියෙනවා. දැන් මේ නෙල්ලිවණින් එළියට යනකොට දායක මහතුරු රැස්වීමක. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒගොල්ලෝ බැලුවා මේ සාරිපුත්තයන් වහන්සේත් මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් මේ වැඩිය ගමන් මන්න ආය ඇතුළට වඩිනවා. එළිය ඇතුළට වැඩම කළා ඒ ගමන් එළියට වඩිනවා. කින් රැස්වීම නතර කරලා ගිහින් අහලා තියෙනවා මේ ඔබ වහන්සේලා මේ ගියපයින්ම මොකද කියලා. එතකොට කියලා තියෙනවා මේ භාග්‍යතුන් වහන්සේ අපව ප්‍රතික්ෂේප කළා. ඒතර බලන්නේ දායකයන්ගේ තියෙන කරුණාවන්තකම ඒගොල්ලෝ කියලා නැහැ. එහෙනම් ඉතින් බුදුරජාණන්සේ ප්‍රතික්ෂේප කරා නම් ඔබ වහන්සේලා නොහොබිනා වැඩ කරන්න ඇති. එහෙම කියන්නේ. වැඩ ඉන්න කොහොම අපි ගිහින් කතා කරන්නේ.
ඒතර බලන්න බුදුරජාණන් වහන්සේ ඉස්සරහා මේ දායක මහතුරු කියන දේ ස්වාමීනි මේ අලුත පැවිදි වෙච්ච අය පුංචි පැලෑටි වගේ වතුර නොලැබුණොත් මැරිලා යනවා. ස්වාමීනි මේ අලුත පැවිදි වෙච්ච අය පුංචි වසු පැටව වගේ. එහෙමයි. මව්වැස්සියගේ රැකවරණය නොලැබී ගියොත් මිය යන්න පුළුවන්. එච්චරයි කියන්නේ. ඒතකොට භාග්‍යවතුන් වහන්සේ පින්නත මම සංඝයා පිළිගන්නවා කියන. බලන්න නම්‍යශීලීකම. එහෙමයි. අද නම් හරිය දැඩිනේ. මම කිව්වොත් කිව්වා මෙතන දෙන්නෙක් ඉන්න බෑ. ඔක්ක ඉන්න පුළුවන් ඒක යන්න පුළුවන්. අද බලන්න දැන් බලන්න මේ කෙලෙස් සහගත මිනිස්සෙක් කියනවා ස්වාමීනි අපිට අනුකම්පා කරන්න සංඝයා මේ අලුත පැවිදි වෙච්ච අය වසු පැටව වගේ. මව්වැස්සියේ ඕනමයි යාට. ඒ රැකවරණය නොලැබී ගියොත් ස්වාමීනි මේ යන්න පුළුවන් නේ කියලා ඉච්චරයි කියන්නේ. මේ සංඝයා භාගතුන් වහන්සේ ප්‍රතික්ෂේප කළා නේද? ඒ මොකද කියන්නේ? ඒතර භාගතුන් වහන්සේ දන්නවා අර්ථය. එහෙනම් නායකයෙක් කියලා කියන්නේ වක්‍රෝර්තීන් කියන දේ හරියටම අල්ලගන්න කෙනෙක්. බලන්න හැම තැනම තියෙන්නේ නායකත්ව ලක්ෂණ හැම තැනකම තියෙනවා. ඒ නිසා අපි සරණ ගිය ශාස්ත්‍රුන් වහන්සේ තරම් සුන්දර නායකයෙක් නෑ. උන්වහන්සේ අනුව අපි අඩිය තිබ්බොත්. උන්වහන්සේ අනුව අඩිය තියනවා කියන්නේ මේ විදිහට සිවුර පොරවන එකවත් සුළඟිල්ල එලිලා යන එකවත් නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේ යම් කිසි ආකාරයක වීරිය අරමුණු කරගෙන ආපු ගමනක් තියෙනවා නම් ඒ ගමන ඇතුලේ ශාලිකානෝන අපි ශක්තිමත් වුණොත් ඒ ශක්තිමත් වෙන අපිට කවදාවත් වරදින්න විදියක් නෑ. එහෙමයි ස්වාමීනි. අපි නිවැරදි වෙන්නේ බුදුරජාණන් වහන්සේ අනුව මිසක් මේ කෙලෙස් සහගත ලාමක ලෝකයේ වීරිය විදිහට සලකාගෙන ඉන්න තැනක නෙමෙයි. ඒකයි අපි කඩා වැටුනේ. මේ කෙලෙස් සහගත ලාමක ලෝකයේ උදවියත් එක්කනේ අපි ගනුදෙනුව තියෙන්නේ. එහෙමයි. ඒ කෙලෙස් සහගත වීරියෝනේ අපි ඔළුවේ වැඩ කරන්නේ. දැන් මේ සමහර ලාවට රූපවාහිනිය වල පෙන්වන සමහර චරිත තමයි අපි ඔළුවේ වැඩ කරන්නේ. ඒතකොට ඒ අනුව වැඩ කරන්න ගියාට පස්සේ Tamanගේ අභ්‍යන්තරයත් වෙනසෙනවා, බාහිර තත්ත්වයක් වෙනසෙනවා. එහෙමයි. නමුත් කවුරු හරි කෙනෙක් බුදුරජාණන් වහන්සේ වීරයක් කරගත්තොත් එයාට වරදින්න ඉඩ නැහැ. එයාට වරදින්න විදිහක් නැහැ. භාග්‍යතුන් වහන්සේ ඉවසන්න ඕන තැන හොඳට ඉවසලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ කලබල වෙන්න ඕන තැන කලබල වෙලා තියෙනවා. ඒතර කෙනෙක් කියනවා මේ බුදුරජාණන් වහන්සේ කලබල වුණා. ඒක වෙන්න බෑනේ කියලා. මේ කලබල වෙනවා කියලා කියන අර ශ්‍රාවකයා කෙලෙස් මත ගිලා බහිනකොට භාග්‍යතුන් වහන්සේ ශනිකව පිළිතුරු දෙනවා කියන එක මම කලබල වුණා කියන්නේ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ වදාළ විදියට මේ උන්වහන්සේගේ ක්‍රමවේදය ඇතුලේ භාග්‍යතුන් වහන්සේගේ නායකත්වයේ උණුසුම ලබන්න කාට හරි හිතෙනවා නම් ඔයගොල්ලන්ට එක දෙයක් කරුණාවෙන් කියන්න. ඒ තමයි පුළුවන් තරම් Tamanගේ දර්ශනය ගැන සංවේදී වෙන්න. ඒ කියන්නේ දකින්න විදිය ගැන. එහෙමයි. මොකද භාග්‍යතුන් වහන්සේ මේ දකින්න විදිය අපේ ફોකස් එක තමයි තියාගන්න කිව්වේ නාභිගත වීම. ඒක ප්‍රඥාවෙන් තියාගන්න ඕනේ. ඒක තමයි භාග්‍යතුන් වහන්සේ අනුශාසනා කළේ. ඊළඟ එක තමයි පින්වත්නි මේ තියෙන්න උන වැදගත් දෙයක් තමයි භාග්‍යතුන් වහන්සේ හරියට ගරු කළා ඉන්ද්‍රිය සංවරයට. ඒක තමයි දෙක. තුන්වෙනි එක තමයි කෙලෙස් විතර්ක ඉවසගෙන ඉන්න පුළුවන් හැකියාව. එහෙමයි. ඒක තුන්වෙනි එක. හතරවෙනි එක මග හරින්න ඕන තැන. සමහර තැන් මග හරින්න ඕන. දුරු කරන්න ඕන තැන. සමහර දේවල් සමහර පුද්ගලයෝ දුරු කරන්න ඕන. භාග්‍යතුන් වහන්සේගේ නායකත්වයේ තුල මතුවෙච්ච දෙයක් තමයි අවබෝධයට පත් වෙලාවත් වඩන එක නැවැත්තුවේ නෑ. එහෙමයි ස්වාමීන් වහන්සේ. කියන්නේ දැන් බුද්ධත්වයට පත් වෙලා භාග්‍යතුන් වහන්සේ සමහරවට ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා පින්නපාතේ වැඩම කරලා. ආනන්දත් කොහෙන් හරි වැඩ ඉන්න මම මේ වනාන්තරය ඇතුළට ගිහින් පොඩ්ඩක් විවේකයෙන් වැඩ ඉඳලා එන්න. ඒතර භාග්‍යතුන් වහන්සේගේ විවේකී කියන්නේ සිත. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ අර භාවනාව මත යෙදෙන හැකියාව. ඒතර ඒක භාග්‍යතුන් වහන්සේ තුල පැවතිච්ච ඉතා විශේෂ ලක්ෂණයක් විදිහටයි ශාලිකානෝන අපි අඳුන ගන්න ඕනේ. එහෙමයි. ඒතකොට දැන් යම් වෙලාවක අර හිත වඩන එක කවදාවත් නවත්තන්න එපා. භාග්‍යතුන් වහන්සේගේ නායකත්වයේ උණුසුම ලබනවා නම් ඔය ටික තියාගන්න බුදුරජාණන් වහන්සේ විතරක් නෙමෙයි දෙව් මිනිස් ප්‍රජාව අතරම ඔබ ඉස්මතු වෙන්න ගන්නවා. බබලන්න ගන්නවා. ඔයගලගේ ಗುಣධර්ම මැරෙන්නේ නැහැ. අපි මේ දේශනාව අද පන්සිල් මළුව මේ සජීවීව අපි එකතු වෙන වෙලාව පවා ශාලිකානෝන ಗುಣධර්ම මරා දාන වෙලාවක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. වේගෙන් ಗುಣධර්ම මිය යමින් පවතින වෙලාවකයි අපි ඕගොල්ලන්ට කතා කරන්නේ. ඒ නිසා මේ කතාවට වටිනාකමක් දීලා භාග්‍යතුන් වහන්සේට සැබෑ බුද්ධ පූජාව වෙනුවෙන් තමන්ගේ හෘද සාක්ෂි ලෑස්ති කරගන්න. තමන්ගේ හෘද සාක්ෂි බුද්ධ පූජාව වෙනුවෙන් ලෑස්ති කළොත් මල් පූජා කරන එක දවසක් දෙකක් මග හැරුණාට කමන්නේ. පහන් පත්තු කරන එක කමන්නේ මග හැරුණාට මග හැරෙන්න පුළුවන් කෙනෙකුට. කනස්සල්ලට පත් වෙන්න එපා. මොකද භාග්‍යතුන් වහන්සේ අමනාප නැහැ. එහෙමයි ස්වාමීන්. දෙවියන් අමනාප වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ උදෙසා ශ්‍රද්ධානුසාරී ශ්‍රාවකෙක් භාග්‍යතුන් වහන්සේ නායකත්වයෙන් පිළිගන්න ඕන ඔය ආකාරයට කියලායි මම කල්පනා කරන්නේ.
හොඳමයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ, තව කාරණා කිහිපයක්ම තියෙනවා ඔබ වහන්සේකින් පැහැදිලි කරගන්න. රහත් වුණාට පස්සෙත් රහතන් වහන්සේලාත් පිටුපස සිටමින් උන්වහන්සේ සොයා බැලුව ආකාරය, එතකොට තනතුරු පිරිනමපු ආකාරය, ඔබ වහන්සේ කිව්වා කෙනෙක් පැත්තකට වෙලා හිටියත් ඒ කෙනාව හොඳින් හඳුනාගත්ත සම්බුදු පියාණන් වහන්සේ ඒ අවශ්‍ය දේ අවශ්‍ය විදිහට සිද්ධ කළා කියලා.